hello friends, welcome back to my YouTube channel. ඉතින් අද ගෙනාවේ DC game එකක් නැත්නම් Driving Simulator ශ්‍රී ලංකා game එකේ new update එක ගැන full review එකක්. ඉතින් මේක ගැන කියනවා නම් බස් එකට මොනවත් update එකක් දීලා නැහැ මෙයාලා. එකම එක update එකක් දීලා තියෙනවා අපිට සින්දු දාගෙන යන්න පුළුවන්. ඉතින් පොඩකින් මේ බස් එක මම අරගත්තේ සෙන්කලගඩ ගේමින් එකෙන්. ඉතින් එයාගෙන් ඔයාලටත් ගන්න පුළුවන්. මම මේකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ එයාලගේ YouTube channel එකේ link එක දාලා තියන්න. ඉතින් බස් එක සුපිරිනේ. එයාලගෙන් තමයි ඉතින් මේ බස් එක ගත්තේ. බස් එකේ ස්කින් එක. ඉතින් කියන්න සතුටුයි මේ Driving Simulator ශ්‍රී ලංකා බස් ගේම් එක. මම මේ ආපු ගමන් තමා, ඒ කියන්නේ නිව් අප්ඩේට් එක ආපු ගමන් තමා අරගෙන ඔයාලට ගේම් ප්ලේ එකක් ගෙනාවේ. ඉතින් බස් එකේ අප්ඩේට් එකක් ඇවිල්ලා නැහැ. ඉතින් සිටි එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ යාළුවෝ. මේ තියෙන්නේ අපේ මොකද්ද මේ වගේ මට හරියට මේක දාන්න නම් තේරෙන්නේ දාන්න කෙනෙක් ඉන්නවා නම් ඉතින් මේක කරන්න. මේක එන්නේ හරියට මට නම් ඒක හරියට තේරුන්නේ නැහැ. ඉතින් ඒත් කමන්නේ. අපි දැන් යමු රිවිව් එකට. සින්දුවක් නම් ඇහෙන්නේ ඉතින් මට. ඔයාලා දන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ලයික් 100ක් කරන් දෙන්න මේ වීඩියෝ එකට. පොඩ්ඩක් මේ රීච් එක බහලා තියෙන්නේ channel එකේ. ඉතින් සපෝට් එකක් දෙන්න ඔයාලගේ ලයික් එකෙන්, වීඩියෝ එකෙන්, ලයික් එකෙන්, කමෙන්ට් එකෙන්, ෂෙයා එකෙන් තමයි වටින්නේ ඉතින්. ඉතින් මේ අලුත් මේ මන් නෙමෙයිනේ ගහන්නේ. පොඩකින් මේ මන් දැකපු විදිහට ටක් ගාලා යන බස් දෙක අවුරින්ද ඒ බස් දෙක එකක් එක බස් එකක ඇතුළේ තිබ්බේ. පොඩි ටක් ගාලා ගිහින් ඒක බලන්න මොනා කරන්නේ ඒක බලන් ඉන්න ඕනේ. ඒ රිවිව් එකක් දෙන්න යා ඒ වුණාට ඒක පොඩ්ඩක් බලන්න දැක්කද අපි ඒක ටක් ගාලා ගිහින් බලාගමු. අපෝ ඒ බස් එක නම් අල්ලන්නේ ඒක මොකද්ද? මම මේ ළඟ වීඩියෝ ටිකක් ගේන්නම් කියලා හිතියේ. අඩි පොඩ එක ළඟ හලවත් ගිහින්දම අන්න යනවා. අනේ එන්නේ ළඟටම ආපු එක පොඩ ඇරපීමේ පොඩි අවුලක් ගිහින් මිස් වුණේ. ඒක තමයි අනේ ලයික් කරනවා. මේ අප්ඩේට් එකේ අලුත්ම වෙලා තියෙන්නේ අපේ මේ මොකද ලයික් කනවල වදිනවා අපිව. ඒක ලයික් කනව කලින් මේ වගේ නම් මට හරියට මතක නෑ. වැදුන්නේ නෑ වගේනේ. අර ට්‍රැෆික් එකක් එහෙම ආවම හෝන් ගහනවා කට්ටිය. ඒකත් මේකේ අලුත් අප්ඩේට් එකේ වෙලා තියෙන්නේ. ඒ ගැන මට සතුටුයි. පොඩ්ඩක් ඉන ගතියක් තියෙනවා. අනේ බස් එක නම් ගිහින් නැති දැන්. බස් එක ගිහින් බස් එක යනවා. ඒ මැදියකම අපේ පූස් පැටියක් ආවිල්ලා මං ගාවට අඩි කැලව යනවා පූසම වලදී. කොහේ බස් එක ඒ දෙක එහාට ගිහින් ඔයාලට පොඩ්ඩක් බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එක පෝස්ට් කරා නම් මේ බලන්න පුළුවන්. තව දෙයක් තියෙනවා. දැන් මේ දැක්කද අපි ගහනවා අර මේ වෙද්දි අපි ගහනවා. උන්ගේ වෙලා ඉක්කම යනවා. ඉතින් අපේ අතින් හැප්පුණොත් එහෙම මේ වාහනයක් ඒක ටික වෙලාවක් යද්දි අතුරු දහන් වෙනවා. ඒක තමයි වැඩේ කියන්නේ. I think guys මට මං කරන්න ආපු වීඩියෝ එක පොඩ්ඩක් මේ වුණා. මොකද මම අද කරන්න ආවේ
ඔයාලට මේක රිව්‍යු එකක් දෙන්නනේ. හරි. රිව්‍යු එකක් දෙන්න තමයි ආවේ. කොයිද අර බස් දෙකක් එකට මේ ඉඳන්නේ ඒක බලන්න ගිහින් පොඩ්ඩක් කමන්නේ ඔයාලා ඉඳලා තිබ්බ වීඩියෝ එක පොඩ්ඩක් ඩිලීට් කරන්නත් කියලා. ඉතින් ඩිලීට් කරා. අන්න ඉතින් ඔයාලගේ ඉල්ලීමට සාධාරණ කරා. 2K වලට සපෝට් එකක් දෙන සබ්ස්ක්‍රයිබ් 2K වලට තව සූට් වෙන ගොඩක් අය ලයිව් ඉල්ලලා තිබ්බා ලයිව් එකක් දෙන්න බලන්නම් කමන්න. අවුල නෑ. වැඩිilla sorry.com වෙයිද තව දෙයක් ඉරනවලන මම මෙන්න මෙතින් බස්සික පොඩක් කියරන්න අඩේ හෝන් ගාන කර මං ආසපනය ඔය හෝන් ගාන කර ොඩක් කට්ටාවාහගෙන ඉන්නකු මේ අපි යන පාරම ඉන්න මොකද දනවාට අපි යන පාරම ඉන්න මෙන්න මේ අයිනට කල පොඩ නවත්තගමු ඒම දිරන්න අරෙන් වාහනයක් කෙනවා මං තව දෙයක් පෙන්න්න යන්නේ අපිට ගන්න දුර යන්නවා මන් ටෙක්නෝලෝජිය පාවිච්චි කරා ඉතින් ඔයාලට මේකේ රහස්කම තමයි ඉස්සරහට යන්න ඕන නම් මං කරපු දේ කරන්න ඕනේ මම ඒක පොඩ්ඩක් වීඩියෝ එකේ දාන්නද මම ඒක පොඩ්ඩක් පුළුවන් වුණොත් දාන්නම් ඒ කරපු දේ ඒ වීඩියෝ එකේ එඩිට් පාරක් දාලා ඒ කරපු දේ ඉතින් මම මේ මොනවත් කරලා නැහැ අල්ලන්නේ මේ ඔයාලත් ඒක try කරලා බලන්න මම ඔයාලට යන්න තියෙන බන් එක තියෙන්නේ ඒක ප්‍රෙස් කරලා ඒක ප්‍රෙස් කරලා අර උඩ ඇහැ කලයි අයිකන් එකක් තියෙන්නේ අන්න ඒක පොඩ්ඩක් මේ අරක මේ ටච් කරගෙන ඉඳලා ඒක ඔබලා එබුව ගමන් මේ වෙනවා මේ තියෙන්නේ හරි දැන් මෙන්න මේක තමයි මම ඔයාලට කිව්වේ අපිට ඊළඟ එන මැප් එකේ මේකද කොහෙද මේ තියෙන්නේ හරියටම දන්නේ නැහැ කොහොමද බදුල්ල එන්නේ මොනරාගල බදුල්ල එහෙමනේ ඊළඟට එන මැප් එකේ එක තමයි බදුල්ල මොකද්ද බදුල්ල ඊළඟ මැප් එකේ දැන් තියෙන්නේ අපිට බදුල්ල ඉතින් බදුල්ලට යන සෙට් එක වීඩියෝ එක ලයික් එකක් දාන්න ඕනේ බදුල්ල මැප් එකේ එන එක මේක විතරක් නෙමෙයි තව මැප් එකකුත් තියෙනවා ඉතින් බදුල්ලටතර ඒක දෙයිද අරක දෙයිද නම් දන්නේ කෝක දුන්නත් ඉතින් අපිට ප්ලේ කරන්න තියෙන්නේ හරි වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න ඔයාලා දන්නේ නැති ගොඩාක් දේවල් තියෙනවා මේකේ මේ වීඩියෝ එකේ අඩංගු වෙලා තියෙනවා වීඩියෝ එකේ හරි ඉතින් මේ යන්නේ මම බදුල්ල පැත්තට අපි මම දැම්මනවා මොකද්ද කතරගම පැත්තට යන්නේ හෙලෝ ගයිස් ඉතින් අතන මම මේ වුණා ඒ නිසා පොඩි එඩිට් පාරක් දැම්මා ඉතින් අතන පොඩි මේ එකක් වුණා තිර වුණා ගන්න හදුවා හරි කියන ඉතින් වීඩියෝ එක දිග වැඩි වෙන නිසා ඒක අම්මට ජම්ප් එක කොම්බ මේ හරිය පට්ට ලස්සන කෙසෙල් පැන ටිකක් තියෙනවා කෙසෙල් කන්න යමු මේ පැත්තට පොඩක් කෙසෙල් වගාව හරි ගියපා කාලේ දෙන්නේ කෙසෙල් කන්න පුළුවන් මෙන්න මෙතන බස් පෝල්ට් එකක් තියෙනවා මේ හරිය දුෂ්කර පළාතක් මම දන්නේ මගින්න අපි මේ යන බදුල්ල පැත්තට ඉතින් අර දාලා තිබ්බනේ ඉතින් බදුල්ල පැත්ත කියලා මට කියනවා ඔයාලට එහා පැත්ත වෙනවා එන්න ප්‍රභාදයක් සමගින් තවත් කඳු වැටියක් ඒකන්ට නක් ගන්න තියෙනවද නෑ බය වෙන්න එපා ඔය එතනින් ඉස්සරහින් ඉවරයි පාර මම මේකට කලින් ආව දාපු ගමන්ම පොඩ්ඩක් ටක් ගාලා ගිහින් ආවේ මම මේක මගේ අනිත් channel එකට දාන්න හිතන්නේ ඒත් බෑනේ අනිත් channel එකත් මගේ අනිත් channel එකට subscribe කරලා දෙන්න KT Gaming නම නම් ඉතින් ඒ channel එකත්
කට්ටිය සබ්ස්ක්‍රයිබ් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා දාලා දෙන්න 1k යන්න ටක් ගාලා අපේ channel එකත් 2k වලට යන්න ඉතින් support එකක් දෙන්න මේ channel එකත් 2k වලින් තාම දුවන්නේ අපි පොඩක් ප්‍රපාතයට බැලලා බලමුද ඔව් මෙන්න මම ප්‍රපාතයට යනවා ඇති ප්‍රපාතයටම ගිහින් බලමුනේ ජම්ප් එකක් දාන්න තිබ්බනම් සුපිරියයි රෝල් වෙලා ගිහින් රෝල් වෙනවා ඉතින් මේ රිව් එකක් කරන්න උනාට මේ පොඩි ආතල් වැඩක් ඉතින් මම මේක පුළුවන් වුණොත් වීඩියෝ දෙකකට තමයි දාන්න හිතාගෙන ඉන්නේ මොකද මේ වීඩියෝ එක දික් වැඩි වෙන්න ඉඩ තියෙනවා ඒ තරම් මට පොඩක් ෂුවර් නෑ වීඩියෝ එක දෙකකට වැඩි වුණොත් එහෙම ආතල් අඩේ මම මේ බස් එක දානවා කියලා දැන මොකද්ද කරේ ඊට පස්සේ මෙතන හෝන් ගන්නවා පොඩක් ඉන්න දැක්කනේ බස් එක දානවා කියලා මං අහන්නේ මන්ද වැරදි ඔයාලා එන සිග්නල් ලයිට් එක දාලා තියෙන වෙනත් පැත්තට වෙන කතාවක් දැක්කනේ මං බස් එක දානවා කියලා දැක්කත් දැම්මනේ මං කියන්නේ මම මේ කොයි ඒක මං කියන්නේ නීති විරෝධී වැඩ ඒක හොඳ නෑ මං කියන්නේ විදිහට තා ගන්න ඕනේ නෑ මම මෙතන නානායට නාගන්න පුළුවන් බදුල්ල පැත්තේ යද්දි පොඩි රෙස්ට් එකක් ගන්න පුළුවන් සමහරව අහලා තිබ්බා මම ෂෝට් වීඩියෝ ලින්ක් එකේ කියලා මට ඒක මම ෂෝට් වීඩියෝ දාන්නේ නැහැ කියලා හිතුවා ඉතින් ගොඩක් කේස් එකක් ගියොත් මම දානවා ෂෝට් වීඩියෝ ඉතින් ඒක තමයි ඉතින් මගේ ප්ලෑන් එක වැඩිමනේ ඉතින් කතා කර දැවි කරන්න අමාරු වෙන්නේ මම කියන්නේ ගේම් එකට ඒක ඇත්ත ගේම් එකට ඩ්‍රයිව් කරන්න අමාරුයි ඔයාලට මේ පැත්තට ගිහින් දෙන්නේ අර ආපු පැත්තම තමයි තියෙන්නේ මේක ඉතින් ගියාට නම් තේරුමක් නැහැ මේ පැත්තට ගියාට මේ පැත්තේ එකම පාරමයි තියෙන්නේ මේ පැත්තෙන් ගියාම ආයෙ වටයක් ගහලා කොහොම හරි එන්නේ අපි හිටපු පැත්තට අම්මට සීනා දැක්කද ඒක දැක්ක නැත්නම් පොඩා වීඩියෝ එක පෝස්ට් කරලා බලන්න ගයිස් ඔයාලට මට පෙන්වන්න බැරි වුණා අපි බලමු මේක බලා ගන්න පුළුවන් වෙයි ඔයාලට මෙන්න මේ පැත්තට ගියාම මෙන්න මේ පැත්තේ සමාධි බුදු පිළිමේනේ තියෙන්නේ මට හරියට ඊට මේ අපේ බස් එක යනවද නැත්නම් මං යනවද උට බස් එක යනවා මට හයින් බ්‍රේක් එක දින්නම කියලා ටග්ගල බස් එකට නැග ගියා හයින් බ්‍රේක් එකක් මේ කවුද හෝන් ගහන්නේ මල්ලි මේ හෝන් ගහගෙන තියාගන්න එපා මේ අපි යනවා මේ බලන්නකො මෙයාලා හෝන් ගහනවානේ මේක කරන්න බෑ මේක ඔයාට ඉච්චර පුළුවන් අපිට කොච්චර පුළුවන්ද අඩි ඒ මොකද්ද මොකද්ද මේක කරන්න බැරි කොහමද දැන් සැපද හෝන් ගහපු මල්ලි දැන් සැපද දැන් සැපද ඉතින් මේකේ තියෙන තව විශේෂත්වය තමයි ඔයාලට උඩ දකුණු පැත්තේ කෙළවර නෙමේ මැප් එක පේනවනේ මැප් එකේ කලින් ඒ වගේ කොළ පාටට අපිට පේන්නන්නේ මම ඒක ඉන්නේ මතක් වුණොත් පෙන්නන්න අපි දැන් හම්බන්තොට පැත්තට යදී කොළ පාටින් පෙන්නන්නේ හරිද ඉතින් හැබැයි මේකේ රතු පාටින් ආයෙ වැඩක් තමයි මෙන්න මෙතන කසල බඳුන් ඒවත් හදලා තියෙනවා ඒකත් ඉතින් ගේම් එකේ විශේෂත්වයක් ඒකත් පට්ට වටිනවා
ඉතින් මං කියන්නේ අර මේ බස් එකේ ලයිට් ටික පොඩ්ඩක් අර වෙනස් කරලා ලස්සනට හැදුවා නම් තවත් වටිනවා ඉතින් ගේම් එක. අර ARB ද ගේමින්ද නෑ ARB ද මොකක්ද මන්දනේ අර මේ හදන්නේ මොකක්ද මේ මොකටද මට මතක නෑ නිකන් මට හරියට ඒක මීටර් නෑ මේ ඩ්‍රයිවිං සිමුලේටර් ඉන්දුනීසියාද ඔව් ඒකට වෙන්න ඕනේ ඒකට හදන්නේ ඒකට තමයි මම එයාගෙන් ආරානුත් තියෙනවා ARB ගේමින් වෙන්න ඕනේ මට හරියට මතක නෑ ගේමින්ද දන්න ගේමින්නේ එයා දාන්න අන්න ඒ වගේ බස් එකක් තිබ්බලා ආයිති සුපිරිම සුපිරි මම මේ ඔයාලට පොඩි රිවිව් එකක් දෙන්න මේ අර කලින් ඒ වගේ අම්මට සිරි සුපිරිම බීෂණ මට මේක අප්ඩේට් කරන්න නැතුව ඉන්න තිබ්බා ඔයාලට තව මේ වෙනම අත්තල් වීඩියෝ එකක් පෙන්නන්න තිබ්බා මම දාන්නම් කියලා හිටියේ ඒක අද දාන්නම් කියලා හිටියේ වෙන එකක් ඉතින් හදිසියෙම වුණා ආවනේ මේ අප්ඩේට් එක ඒ නිසා මේ අප්ඩේට් එක දැම්මා පොඩ්ඩක් ඩාම් වෙලා ඩූම් අද දාන්න හිටියේ පොඩි වෙනස් වීඩියෝ එකක් ඔයාලට මේ ගේම් එකේම මම ඔයාලට කලින් රහස් දේවල් කතා කරා ඉතින් රහස් දේවල් කතා කරපු එක්කම ඉතින් ආයෙ රහස් දේවල් නෑ ඉතින් මම දන්න තරම් ඉතින් දාන්න නම් නෑනේ ඉතින් කොහොමද වංගු ගන්න කැමිල්ල අනේ අත්ලව්වේ පොඩ්ඩෙන් ආනේ වැදුනා හොඳටම සැප කන්නේ මට කලින් පෙන්වන්න බැරුණා අර පොඩ්ඩක් වීඩියෝ පෝස්ට් කරලා අඩි අන්න දැක්කද ඒක මේකේ පොඩි අවුලකට තියෙන්නේ අර වාහන අර ට්‍රැෆික් එක හදපු එක නිසාද කොයිද අර මේ වාහන එකක් උඩ එකක් තියෙනවා ඒ ඔට්ටු නෑ ඉතින් එහෙම යන්න බෑනේ ඔයාට එච්චර පුළුවන් අපිට කොච්චර පුළුවන් අපිට අර මේ ඒ නිසා මේ වාහන එහෙමයි බාර් අන්න අතන බාර් එකක් තියෙනවා මේ නම් පට්ට ලස්සනයි මේ හරිය ෆොටෝ එකක් ගහගන්න සුපිරි ප්ලේස් එක තව දෙයක් කට්ටිය අහලා තිබ්බ අර අහස උඩට මේ view එක ගන්න කොහොමද කියලා ඉතින් කරන් තියෙන්නේ ඔයාලා මේ පළවෙනි එකේ ඉඳලා ඒ කියන්නේ මෙන්න මේකනේ මේ පළවෙනි එකේ පළවෙනි view එක දෙවෙනි view එක තුන්වෙනි view එකයි හතරවෙනි view එකයි පස්වෙනි view එක පස්වෙනි view එක අරගෙන උඩට බේව කරන්න එතකොට යනවා ගානට දැන් අහස උඩ අපි ඉන්නේ අහස උඩ ඉඳලා view එක ගන්න පුළුවන් ගානට සුපිරියට එනවා ඉතින් දැක්කනේ පොලිම වාහන පොලිම කොහොමද ඉතින් පට්ට ලස්සනයි මේ view එක ඉතින් ඒක ගන්න විදියත් මම ඕන් කියලා දුන්නේ ඉතින් ඕන් ගහනවා ළඟ තියාගෙන එයි මම view එක පෙන්නන්න අතර කරානේ ඒකයි ඇද්ද මේ ඔයාලට සවුන්ඩ් දාන විදිය කියලා පොඩ්ඩක් කියලා දෙන්න ඉතින් මේ වීඩියෝ එක නම් පොට්ට දිගයි නිසා මම මේ ටිකලකින් මේව කරනවා හම්බන්තොටට ගිහින් මේ පොඩ්ඩක් මේව එකක් දාන්න මට දිරි වැදෙනවා දැන් නම් හොඳටම වැදෙනවා ඔය බස් එක උඩින් යන්නේ මට අදාළ නෑ එක්කෝ අපි පොඩ්ඩ මේ පිටිපස්සට අරගෙන මේ කවුදනේ මේ ආනල්ට මෙහෙම ඉන්නේ කිව්වේ අපි කිව්වේ නෑනේ දැක්කනේ මට බයයි අන්තරත් දානවා දැන් මේකත් අන්තරත් දානවා දැක්කනේ තව දෙයක් මේ ත්‍රීවිල් එකකුයි ත්‍රීවිලුයි බයික් එකකුයි මේවා තිබ්බේවනේ ඔය ඉස්සරහ යන්නේ බස් එක නම් ඒවා ත්‍රීවිල් බයික් ඊට පස්සේ තව මොකද්ද
තව එන්න වාහන තගයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ වාහනත් ඇඩ් කරලා තියෙන මේ අප්ඩේට් එකේදී. පට්ට ඉතින් දැන් මම පෙන්නන අර මැප් එකේ සීන් එක. ඔයාලට දැන් බලා ගන්න පුළුවන් අර මං කිව්වා වගේ උඩ මේ මැප් එක. ඉතින් මං මේ වීඩියෝ එක දැන් එන්ඩ් කරනවා මොකද මේ වීඩියෝ එක දිග වැඩි වෙන නිසා. එයා හැමෝටම සුබ දවසක් හැමෝටම